බලන තැන බයිසිකල් විතරක් වැඩිපුර පේන්න තියෙන නගරයක් ගැන කතා කරොත් එහෙම දකින තැන රටේ ජාතිකයනොත් විශේෂයෙන්ම ඉතාලි ජාතිකයනොත් වැඩිපුර බයිසිකල් පදිනවා අපිට දකින්න බලන්න ලැබුණොත් ඒ වගේම තමයි බයිසිකල් වලටම වෙන් වෙච්ච නගරයක් කියන එක මොකක්ද කියලා කවුරු හරි හොයන්න ගියොත් එහෙම හම්බෙන එකම නගරය තමයි මෙන්න මේ නගරය. ඒ තමයි සුන්දර ඓතිහාසික පේසරෝ නගරය. මම අද ඉන්නේ ඉතාලියේ පේසරෝ වල. මේ පේසරෝ නගරයට ඉතාලි පරිසරවේදීන් හඳුන්වලා තියෙන්නේ Cittadella Bicicletta කියලා. City of Cycling. එහෙම නැත්නම් බයිසිකල් නගරය වගේ තේරුමක් තමයි සිංහලෙන් එන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයගලන්ට මේ පේසරෝ නගරේ නිර්මාණය කරලා තිනවා වැඩිපුරම බයිසිකල් පදින අයට ලොකු අවස්ථාවක් දීලා තියෙනවා. ලොකු වටිනාකමක් දීලා තියෙනවා. බයිසිකල් ධාවන තීරු වෙනින්ම තියෙනවා. බයිසිකල් පදින අය අපිට වැඩිපුරම දකින්න ලැබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඉතාලියේ වෙන නගරවලට ගියොත් තරමක් අඩු වුණත් මේ පේසරෝ නගරේ වැඩිපුරම මිනිස්සු Tamanගේ එදිනෙදා කටයුතු කරගන්න බයිසිකල් පදිනවා අපිට දැක ගන්න පුළුවන්. පේසරෝ වල ගොඩක් සාමාන්‍ය ජනතාව ප්‍රශ්න කාලේ නම් කොහොමත් වැඩිපුර බයිසිකල් එක තමයි Tamanගේ එදිනෙදා ජීවිතේ ගත කරන්නේ. නගරය ඓතිහාසිකයි වගේම නිර්මාණශීලී නගරය කියලාත් හඳුන්වනවා. ක්‍රියේටිව් සිටි එකක් කියලාත් හඳුන්වනවා. ඒකට හේතුව තමයි මේකේ තියෙන ආකිටෙක්චරින් හරිම නිර්මාණශීලී ආකිටෙක්චරින් තියෙන හරිම ලස්සනයි බැලුවට මුළු නගරේම හරිම පිළිවෙලයි. කොහමද 2015 අවුරුද්දේදී ඉතාලියෙන් මේක ඉල්ලලා තියෙනවා යුනෙස්කෝ ලෝක උරුම නගරයක් බවට පත් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා 2015 අවුරුද්දේදී. පේසරෝ වල ඉන්න අපේ ලංකාවේ ඇත්ත අපි මේ වෙලාවේ මතක් කරනවා. පොඩ්ඩක් බලන්න සිටි එක වටේ රවුමක් දාලා කොහොමද ලස්සන කියලා. බලන්න මේ ඉතාලිය කොහේ නගරයකට ගියත් මෙන්න මේ ඉතාලි ජාතිකයේ හරි දක්ෂයි මේ වගේ ළඟටම කරලා වාක් කරන්නේ. ළඟටම කරලා තියෙන්නේ. පේසරෝ නගරයේ බයිසිකල් වලට කොච්චර උනන්දුවක් තියනවද කියලා මේ පේනවා හැම කණුවක් ළඟම මේ වගේ බයිසිකලයක් නවත්තලා තියෙනවා. හැබැයි ලොක් කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. පේසරෝ නගරේ බයිසිකල් වලට විශේෂයි කියලා කිව්වට දැන් අපිට පේනවා පේසරෝ වලත් බයිසිකල් වලට අර අනිත් ඉතාලිය අනිත් නගර වලට වෙන සෙතේම වෙනවා කියලා. ඒකට හේතුව තමයි දැන් මේ පැත්තේ ගත්තොත් එහෙම මේක නවත්තලා ගියපු තැනම සීට් එකක් තියෙනවා. හැබැයි සමහර ඒ වගේ බයිසිකලේ රෝදේ විතරයි තියෙන්නේ මේ. රෝදේ විතරක් ඉතුරු කරලා රෝදේ ගලවලා රෝදේ එතන තියලා ඉතුරු ටික හොරු අරන් ගිහිල්ලා. ඉතින් මේ සමහර ඒ වගේ සීට් ගලවන් ගිහිල්ලා මේ. ඉතින් මෙතන බයිසිකල් පාක් එකක්. හැබැයි ඉතින් බයිසිකල් බලන තැන බයිසිකල්. ඇඟටත් හොඳයි. ඉතින් අපි අතහැරපු දේ මේගොල්ලන් අල්ලගෙන තියෙනවා. Cosa vuoi fare una roba così? Sì, quanto anni questa bicicletta? Questa ha più di 20 anni. 20 anni? Sicuro? E deve durare anche altri 20 anni finché campo io. මෙයා කියනවා මෙයාගේ බයිසිකලයට අවුරුදු 20ක්ලු. මේ බයිසිකලයට අවුරුදු 20ක්ලු guys. මෙයා මේ බයිසිකලේ අවුරුදු 20ක් කරකම් මාරු කරලා නැහැ. පේනවා නේද? බයිසිකල් කාර්යයක් කරන්න එපා.